ඉතින් මිත්‍රවරුනි කාලයකට පෙර එක්තරා සෙන් භික්ෂූන් වරුන් දෙදෙනෙක් ගමනක් යමින් සිටිය. එක් අයෙක් තමයි තන්සන් කියන ප්‍රඥාවන්ත වයස්ගත සෙන් ගුරුතුමා. අනික් කෙනා තවමත් නීති තදින් අල්ලාගෙන සිටින එකීඩෝ කියන තරුණ සෙන් භික්ෂුව. ඔවුන් මේ ගමන යන අතරතුරදී වේගයෙන් ගලායන ගල් සහිත දියගංගාව කෝන්ට මග අවහිර කළා. එතනදී අලංකාර වස්ත්‍ර ඇඳගෙන සිටි ලස්සන යුවතියක් ගඟ තරණය කරන්න බය වෙලා ඒ ගඟ තරණය කිරීමට සෙන් භික්ෂූන් වහන්සේලාගෙන් උදව් ඉල්ලමින් සිටිය. හැබැයි මේ භික්ෂූන් වහන්සේලාට කාන්තාවන් ස්පර්ශ කිරීම අකැප දෙයක්. හැබැයි වයස්ගත සෙන් ගුරුතුමා නම් ඒ ගැන එක මොහොතක්වත් හිතුවේ නැහැ. ඔහු ඍජුවම ඇය වෙත ගියා. ඔහු කිසිම වචනයක්වත් කතා නොකර නිහතමානීව ඇයව තම අත්වලට ගත්තා. ගංගාවේ සීතල ජලය මැදින් ඇයව උස්සගෙන සංසුන්න ගඟ ඉතරට ඇවිත්දා. ඉතරට පැමිණි පසු ඔහු නිහඬවම ඇයව බිම තැබුවා. ඇයට ස්තුති කරන්නක් ඉඩක් නොදී තවත් වචනයක්වත් කතා නොකර තමන්ගේ ගමන යන්න පටන් ගත්තා. තරුණ ශිෂ්‍ය භික්ෂුවත් ගුරුතුමා පසුපසම ගියා. නමුත් මේ තරුණ භික්ෂුවගේ මනස බරපතල ගැටුමක පැටලී තිබුණා. ඔහු පැය 3ක් පුරාම නිහඬව ඇවිද ගියා. නමුත් ඔහුගේ සිතේ තිබූ ඒ අයුක්තිය බර ඔහුට දරාගත නොහැකි වුණා. අවසානයේ ඔහු ගමන නතර කර ගුරුතුමාට කතා කළා. ගුරුතුමනි, අපිට ස්ත්‍රීන්ට අත තියන්න බෑ කියලා ඔබ දන්නවා. ඔබ අයව උස්සගෙන ගියේ ඔබ නීති කඩ කළා නේද? ඉතින් අපේ සෙන් ගුරුතුමා සිනාසුණා. ඔහු සෙමෙන් නැවති ආදරෙන් තරුණ ශිෂ්‍යයා දෙස බැලුවා. එතකොට කිව්වේ මේ සෙන් කතාවේ මුළු ගැඹුරම තියෙන සුන්දරම වාක්‍යය. ඉතින් අපේ සෙන් ගුරුතුමා ශාන්ත ලෙස මෙන්න මෙහෙම කිව්වා. මම ඒ යුවතිය ගංගාව හරහා ගෙන ගියේ පැය කිහිපයකට පෙර. නමුත් පුතේ ඔබ තාමත් ඇයව ඔබේ හිතේ උස්සගෙන අරන් යනවා. දැන්නොත් ඇයව බිමින් තියන්න. ඒ තමයි සැබෑ නිදහස. ගුරුතුමා ශරීරයෙන් කළ කාර්යය එතනින් අවසන් කළා. ඒ තරුණ ශිෂ්‍යයා ඒ ක්‍රියාවේ බර මානසිකව තවමත් දරාගෙන සිටියා. අපේ ජීවිතෙත් එහෙමයි. අමනාපකම්, පසුතැවීම්, අසාධාරණ සිදුවීම් අපි ඒ බර අතහැරිය යුතුයි. ඒවා අපේ සිතේ රඳවාගෙන සිටීම ගඟ තරණය කරලා තවමත් ඒ යුවතිය උත්සාහගෙන ඇවිදින ඒ තරුණ භික්ෂුව වගේ. දැන්වත් ඔබේ සිතේ තියෙන පරණ බර, පරණ කෝපේ, පරණ දුක පාතින් තියන්න. අතහැර දමන්න. ඒක තමයි සැබෑ සෙන් නිදහස. ඉතින් අද මං ඔබත් එක්ක බෙදාගත්තේ අපි හැමෝම ජීවිතේදී අමතක කරන්න ඕනේ දේවල් තදින් අල්ලාගෙන ඉන්නවා. ඒ දේවල් අපේ හිතට බරක්. ඒත් ඒ බර නිදහස් කරගන්නේ කොහොමද? අතීතය සහ අනවශ්‍ය බර අතහැරීම ගැන බලවත්ම පාඩමක් කියලා දෙන සෙන් කතාව. ඔන්න එක්තරා කාලයක එක විශ්වවිද්‍යාලයක දර්ශනය පිළිබඳව ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන එක මහාචාර්යවරයෙක් හිටියා. ඔහු මේ ලෝකේ තියෙන සමහර ආගම්වල සමහර දර්ශනයන් ගැන ගැඹුරින් කරුණු දැනගෙන හිටියා. නමුත් ඔහුට සෙන් දහම ගැන නම් එච්චර ලොකු ගැඹුරු දැනුමක් තිබ්බේ නැහැ. ඒ නිසාම ඔහු සෙන් දහම ගැන හදාරන්න සහ සෙන් දහමේ තියෙන ගැඹුරු රහස් ගැන ඉගෙන ගන්නත් ලොකු උනන්දුවකින් හිටියා. ඉතින් ඒ උනන්දුව නිසාම ඔහු එක දවසක් තීරණය කළා ඒ පළාතේ ඉන්න ප්‍රඥාවන්තම සෙන් ගුරුතුමාගේ සෙන් දහම ගැන හදාරන්න. ඉතින් ඒ කාලේ ඒ පළාතේටම ප්‍රඥාවන්තම සෙන් ගුරුතුමා තමයි නන් ඉන් කියන සෙන් භික්ෂුව. ඉතින් මේ මහාචාර්යවරයා එක දවසක්ද නන් ඉන් කියන ප්‍රඥාවන්ත සෙන් ගුරුතුමාව හම්බෙන්න කියලා හිතාගෙන උන්වහන්සේගේ ආරාමයට ගියා. ඒ වෙද්දි සෙන් ගුරුතුමාත් ආරාමේ හිටියා. ඉතින් මහාචාර්යවරයා සෙන් ගුරුතුමාව බැහැදකලා කතා කරලා පැත්තකින් වාඩි වුණා. ඉතින් ඔහු එහෙම වාඩි වෙලා තමන් ආපු කාරණාව කියන්න පටන් ගත්තා. ඉතින් ඔහු තමන් ආපු කාරණාව කියලා විතරක් නැවතුනේ නැහැ. තමන්ගේ දැනුම ගැන පුරසාරන් දොඩන්න ගත්තා. තමන් දන්න දේවල්, තමන් ඉගෙනගෙන තියෙන දර්ශනයන් ගැන, ඒ වගේම සෙන් දහම ගැන ඔහු දන්න දේවල් ගැන ඒ විදිහට ඔහු නොකඩවා කතා කරන්න ගත්තා. ඒකෙන් ඔහු බලාපොරොත්තු වුණේ සෙන් භික්ෂුව ඉස්සරහා තමන්ගේ දැනුම කොච්චරද කියලා පෙන්වන එක. ඉතින් අපේ සෙන් ගුරුතුමා නම් මේ කතාවට බාධා නොකර සංසුන්න මේ කතාව අහගෙන හිටියා. ඊට ටික වෙලාවකට පස්සේ සෙන් ගුරුතුමා මහාචාර්යවරයාට තේ පිළිගන්නන්න සූදානම් කළා. ඊට පස්සේ සෙන් ගුරුතුමා තේ පෝච්චිය අරගෙන මහාචාර්යවරයාගේ තේ කෝප්පයට තේවත් කරන්න පටන් ගත්තා. ගුරුතුමා තේ කෝප්පේ පිරෙනකම්ම තේවත් කරා. කෝප්පේ තේ වලින් පිරුණා. ඒත් අපේ සෙන් ගුරුතුමා ඒ පිරුණු තේ කෝප්පෙටම දිගටම තේවත් කළා.
ඒ වෙද්දි මහාචාර්යවරයාගේ පුරසාරම් දිරිල්ලත් නවත්තලා තිබුණේ නෑ. ඊගාවට පිරුණු තේ කෝප්පෙන් තේ උතුරලා කෝප්පයට තිබ්බ පීරිසියටත් පැටුණා. පීරිසියත් තේ වලින් උතුරලා මේසයටත් පැටුණා. මේසේ දිගෙත් තේ ගලාගෙන ගිහිල්ලා බිමටත් වැටුණා. ඒත් අපේ සෙන්ගුරුතුමා තාම තේවත් කරන එක නම් නැවැත්තුවේ නෑ. හැබැයි මේ සිද්ධිය දැකලා මහාචාර්යවරයාගේ පුරසාරම් දෙඩිල්ල නම් නැවතුණා. ඊට පස්සේ මහාචාර්යවරයා මේ දිහා පුදුමයෙන් බලන් ඉඳලා සෙන්ගුරුතුමාට මෙන්න මෙහෙම කිව්වා. මොකද ඔය කරන්නේ? ඔය කෝප්පේ තේ වලින් පීරිලා තියෙන්නේ. ඕකට ආයේ තේ දාන්න බෑ. ඊට පස්සේ සෙන්ගුරුතුමත් තේවත් කරගෙන නවත්තලා මහාචාර්යතුමා දිහා බැලුවා. සෙන්ගුරුතුමා මහාචාර්යතුමාට සංසුන් විදියට මෙන්න මෙහෙම කිව්වා. මේ පිරුණු තේ කෝප්පය වගේ තමා ඔබේ මනසක්. කෝප්පේ තේ වලින් පිරුණා වගේ ඔබේ මනස ඔබේම අදහස් වලින් ඔබේම දැනුමෙන් ඉරිලා ඉතිරිලා තියෙන්නේ. ඉතින් මං කොහොමද ඔය පිරුණු මනසට සෙන්දාමු ගන්නන්නේ? ඉතින් මිත්‍රවරුනි කතාවෙන් එහාට හිතන්න. ඉතින් මිත්‍රවරුනි මෙන්න මේ අපූර්ව සෙන් කතාවෙන් කියලා දෙන්නේ අනිකාට ඇහුම්කන් දීම කොච්චර වටිනවද කියන එක. ඔබ හොඳ සවන් දීමකට පුරුදුනොත් එහෙම නැත්නම් ඔබ හොඳ ඇහුම්කන් දෙන්නෙක් වුණොත් ඔබට දිනපතා අලුත් දේවල් සහ ඔබ නොදන්න දේවල් ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි. ඒ ඔබත් එක්ක කතා කරන අනිත් අය ඔබ නොදන්න ගොඩක් දේවල් දන්නවා ඇති. ඒ වගේම ඔවුන් එක්ක සංවාදයේ යෙදෙද්දී ඔවුන් දන්න දේවල් කොච්චරනම් පිට කරනවා ඇද්ද? ඒත් අපි බොහෝ වෙලාවට කරන්නේ මන් දන්නවා කියන හැඟීමෙන් අනික් කෙනාට හරියට ඇහුම්කන් නොදෙන එක හෝ පෙරලාවට උපදෙස් දෙන එක. කෙනෙකුට ඇහුම්කන් දෙද්දී හෝ කාගෙන් හරි අලුතෙන් දෙයක් ඉගෙන ගත්ති ඔබේ කෝප්පේ හිස් කරලා ඒ දේ ඔලුවට දාගන්න. ඒ කියන්නේ මුකුත් නොදන්නවා වගේ ඒ දේ ගැන මුකුත් නොදන්නවා වගේ ඔබ ඒ දේට සවන් දෙන්න. එතකොට ලේසියෙන් හා පැහැදිලිව ඔබට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ලැබෙයි. ඉතින් සෙන්දහමේ නම් මේ தത്വෙට කියන්නේ ආධුනික මනස කියලා. ඒ කියන්නේ ඔබ තව කෙනෙකුට මොකුත් ඒ දේ ගැන නොදන්නවා වගේ සවන් දෙන එක. එහෙම නැත්නම් ඒ විෂයට ආධුනිකයෙක් වගේ සවන් දීම. එහෙනම් ඔබත් අද ඉඳන්ම පුරුදු වෙන්න ආධුනික මනසින් එහෙම නැත්නම් කෝප්පේ හිස් කරගෙන තව කෙනෙකුට ඇහුම්කන් දෙන්න. ඒකෙන් වෙන්නේ ඔබ අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා විතරක්ම නෙවෙයි අනිත් අයගේ හිතවල ඔබ ගැන හොඳ ප්‍රතිරූපයක් ගොඩනගෙනවා වගේම ඔබ නිහතමානී කෙනෙක් විදියටත් ඔප්පු වෙනවා. එහෙනම් ඔබත් පුරුදු වෙන්න අවස්ථාව අනුව කෝප්පේ හිස් කරගෙන ජීවත් වෙන්න. ඔන්න එකෝමත් එක කාලෙක එක ගමකට ආසන්නව ලස්සන පුළුල් ගංගාවක් තිබුණා. ඉතින් මේ ගංගාවෙන් තමයි අර ගමේ එක කෙළවරක් මායිම් වෙලා තිබුණේ. මෙන්න මේ ලස්සන ගංගාවට පැත්තකින් යූරේ පුංචි පැල්පතක තරුණ සෙන් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කළා. ඉතින් මේ සෙන් භික්ෂුව සතුව කුඩා ඔරුවක් තිබුණා. සෙන් භික්ෂුවගේ දෛනික රාජකාරිය වුණේ දිනපතා ගඟ තරණය කරන්න එන මිනිස්සුන්ව ගඟ හරහා එතෙරට හා මෙතෙරට ගෙන යන එක. මේ සෙන් භික්ෂුව සන්තකයටම තිබ්බ එකම වස්තුව වුණේ තමන් සතුව තිබුණු ඔරුව හා තමන් ජීවත් වන කුඩා පැල්පත තමයි. ඔන්න ඉතින් එක දවසක්දා සුපුරුදු විදිහටම මේ සෙන් භික්ෂුව තමන්ගේ දෛනික රාජකාරිය කරමින් හිටියා. ඔහු මෙහා යුරෙන් මිනිස්සුන්ව තමන්ගේ ඔරුවට නංගවාගෙන එහා යුරට ඔරුව පැදගෙන යන්න පටන් ගත්තා. ඔහු කෙමෙන් ඔරුව පදවාගෙන ගඟ මැදටම ආවා. ඒ වෙලාවේදී කොහෙදෝ ඉඳලා ආපු තොටියෙක්වත් රහිත හිස් ඔරුවක් ගඟ දිගේ පල්ලෙහාට ඇවිල්ලා මේ සෙන් භික්ෂුවගේ ඔරුවේ හැප්පුණා. ඉතින් මේකෙන් සෙන් භික්ෂුවගේ ඔරුවට ගොඩක් හානි වුණා. ඉතින් සෙන් භික්ෂුව ඔරුව ගිලෙන්න කලින් ඉක්මනටම ඔරුව එහා යුරට පදවලා ඔරුවේ හිටපු මිනිස්සුන්ව ගඟෙන් එගොඩ කරා. මේ සිද්ධියෙන් කිපුණු ඔරුවේ හිටපු මිනිස්සු ටික තරහෙන් ඒ මේ අත කෑ ගහන්න පටන් ගත්තා. ඔවුන් එහෙම කෑ ගැව්වත් ඔරුවේ අයිතිකාරයා වෙච්ච සෙන් භික්ෂුව නම් තාමත් සංසුන් විදියට වෙච්ච දේ මොකද්ද කියලා හිතමින් හිටියා. ඉතින් මේ විදිහට කවුද භික්ෂුවගේ ඔරුව කැඩුවේ? කවුද හිස් ඔරුව ගඟ දිගේ පල්ලෙහාට එව්වේ? කියමින් මිනිස්සු තරහෙන් කෑ ගගා හිටියා. ඒත් පේන තෙක් මානෙක හිස් ඔරුව ගඟ දිගේ පල්ලෙහාට එව්වා කියලා හිතන්න පුළුවන් කවුරුවත් පේන්න හිටියේ නෑ. ඒ වෙලාවේදී සෙන් භික්ෂුව මේ තරහෙන් කෑ ගහන මිනිස්සු ගැනයි
මේ හිස් ඔරුව තමන්ගේ ඔරුවේ හැප්පුණ එක ගැනයි හොඳට හිතලා ඒ සිද්ධිය තමන්ගේ ජීවිතයට ලොකු අවබෝධයක් එක්කම ආදර්ශයක් කරගත්තා. ඊට පස්සේ සෙන් භික්ෂුව තරහ අරන් වුණදේ ආපස්සට හරවන්න බෑ කියලා තේරුම් අරගෙන තමන්ගේ ඔරුව නැවත පිළිසකර කරන්න පටන් ගත්තා. එදා ඉඳලා ඔහු තමන්ට තරහ යන්න හේතු වෙන සෑම හේතු සාධකයක්ම තොටියෙක් රහිත හිස් ඔරුවක් විදියට හිතාගත්තා. ඉතින් ඔහු ආයේ කවදාවත්ම අනවශ්‍ය විදියට තරහාගත්තේ නෑ වගේම ඔහුට එකෙන් තමන්ගේ ජීවිත කාලෙ පුරාවටම ද්වේෂ සාගත සිතිවිලි වලින් තොරව නිදහස් මනසින් හා සතුටින් කල්ගත කරන්න හැකි වුණා. කතාවෙන් එහාට හිතන්න. ඉතින් ඔබත් මේ ලස්සන කතාව තමන්ගේ ජීවිතයට ගලපගන්න උත්සාහ කරන්න. ඉතින් මිත්‍රවරුනි, තරහ යන එක අපි හැමෝටම තියෙන සාමාන්‍ය දෙයක්. විවිධ වෙලාවන් වලට තරහ ගන්න අපට විවිධ හේතු යෙදෙනවා. ඒ හේතු සාධක සියල්ලම එන්නේ බාහිර පරිසරයෙන්. නමුත් තරහ වෙන්නේ ඔබේ මනස තුලින්මයි. ඉතින් මේකෙන් සිද්ධ වෙන පාඩුව සිද්ධ වෙන්නෙත් ඔබටමයි. ඉතින් හිස් ඔරුවක් වගේ බාහිර ලෝකෙන් එන බලපෑම් අපට පාලනය කරන්න බෑ. අපට පාලනය කරන්න පුළුවන් වෙන්නේ අපගේ ප්‍රතිචාරය විතරයි. ඒ කියන්නේ ප්‍රශ්නයකදී තරහ ඇරන් මනස අවුල් කරගන්නවාද, එහෙමත් නැත්නම් තෙන් භික්ෂුව තරහ නොගෙන තමන්ගේ ඔරුව පාඩුවේ ප්‍රතිසංස්කරණය කරන්න ගත්තා වගේ සංසුන් වෙලා ඔබේ ප්‍රශ්නයට විසඳුම් සකස් කරනවාද කියන එක. එහෙනම් තරහ නොගෙන සිටීමට ගත හැකි හොඳම පිළියමක් තමයි ඔබේ තරහට හේතු වන හේතු සාධක හිස් ඔරුවක් වගේ හිතලා ඔබේ තරහවට වග කියන්න ඇත්තේ වෙන කිසිවක් නොව ඒ ඔබමයි කියන දේ හොඳින් තේරුම් ගන්න එක. ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා ගමක එක තරුණයෙක් හිටියා. ඔහු තමන්ගේ ජීවිතයේ එන ප්‍රශ්න ගැටලු නිසා ඇතිවන හිතේ බරහින්දා ටිකක් කනස්සල්ලෙන් තමයි හිටියේ. ඔහු සෙන් දහම ඉගෙන ගැනීමටත් තමන්ගේ ප්‍රශ්නවලට හා හිතේ බරට හේතුව මොකක්ද කියලා දැනගැනීමටත් ලොකු උවමනාවකින් තමයි හිටියේ. ඉතින් මේ නිසා ඔහු එක දවසක් තමන්ගේ ප්‍රශ්නවලට හේතුව හොයාගන්න අරමුණෙන් අසල කන්දක වැඩ හිටපු ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් ගාවට ගියා. ඒ විදියට තරුණයා සෙන් ගුරුතුමා ගාවට ගිහිල්ලා ගුරුවරයාගෙන් මෙන්න මෙහෙම ඇහුවා. ගුරුතුමනි, මගේ මනස හැම විටම බර සහ අවුල් සහගතයි. මම නිතරම කරදර, බිය සහ දුක් විඳීම් වලින් පීඩා විඳිනවා. මම මේ බරින් නිදහස් වෙන්නේ කොහොමද? ගුරුතුමා ටික වෙලාවක් නිහඬව හිටියා. ඊට පස්සේ ගුරුතුමා තරුණයාගේ අතට අසල තිබ්බ කුඩා ගලක් දීලා අත දිගු කරගෙන ඒ ගල අල්ල උඩ තියාගෙන ඉන්න කියලා තරුණයාට කිව්වා. තරුණයාට ඒ කුඩා ගල අල්ලගෙන ඉන්න අපහසුුනේ නෑ. මිනිත්තු කිහිපයකට පස්සේ ගුරුතුමා තරුණයාගෙන් එය බරද කියලා ඇහුවා. ඊට පස්සේ තරුණයා, නැහැ ගුරුතුමනි, ඒ ඉතා කුඩා ගලක්නේ, මට ඒ පහසුවෙන් අල්ලගෙන ඉන්න පුළුවන් කියලා පිළිතුරු දුන්නා. ගුරුතුමා තව දුරටත් කිසිම දෙයක් නොකිය තරුණයාට ගල අතේ තබාගෙන ඉන්න කියලා සංඥා කළා. මිනිත්තු 15ක් පමණ ගත වුණා. ගල අල්ලාගෙන ඉන්න එක තරුණයාට ටිකක් අපහසු වුණා. ඔහුගේ අතේ මාංශපේශි වෙහෙසට පත්වෙන්න පටන් ගත්තා. පැය භාගයක් විතර ගත වුණාට පස්සේ තරුණයාගේ අත දැඩි ලෙස රිදෙන්න පටන් ගත්තා. ඔහුට ගල තවදුරටත් දරාගත නොහැකි වෙන තරමටම අත රිදෙන්න පටන් ගත්තා. ගුරුතුමා නැවතත් ඇසුවා, දැන් එය බරද? ඊට පස්සේ තරුණයා, "ඔව් ගුරුතුමනි, එය දරාගන්න බැරි තරම් බරයි. මගේ අත රිදෙනවා." ගුරුතුමා සංසුන්න සිනාසෙමින් මෙන්න මෙහෙම කිව්වා. "ගලෙහි බර කිසිසේත් වෙනස් වෙලා නැහැ. ඒගේ බර තවමත් කලින් තිබුණු විදිහමයි. නමුත් ඔබේ අල්ලාගෙන සිටි කාලය වෙනස් වුණා. ඔබේ දිගු කලක් අල්ලාගෙන සිටින තරමටම ඒ ඔබට බරපතල වුණා. ජීවිතයේ දුක් කරදර සහ වේදනාත් ඒමම තමයි. යම් ගැටලුවක් හෝ වේදනාවක් මොහොතකට අල්ලාගෙන ඉන්න එක
කිසිසේත්ම අපහසු නෑ. නමුත් ඔබ එම ගැටලුව ඔබේ මනසේ දිගින් දිගටම රඳවාගෙන සිටින විට ඒ දරාගත නොහැකි බරක් බවට පත්වෙනවා. ඔබට එම බරින් මිදීමට අවශ්‍ය නම් ගල මුදාහරින්න. කතාවෙන් එහාට හිතන්න. මෙම කතාවෙන් ලැබෙන ගැඹුරුම ආදර්ශය වෙන්නේ අපගේ හිතේ බරට හේතුව ඒමත් නැත්තම් සිත් ඇවුල්වලට හේතුව සිදුවීම් හෝ ගැටලු නොව අප එම සිදුවීම් සහ අතීත වේදනා අපගේ මනස තුළ කොපමණ කාලයක් රඳවාගෙන සිටිනවාද යන එක. කාලය වැඩිවෙන තරමටම හිතේ බරද වැඩි වෙනවා. වේදනාව අත්විඳීම ස්වභාවික වුණත් දුක්කිනීම යනු අකණ්ඩව ගල අල්ලාගෙන සිටීමට අප ගන්නා තීරණයක්. වහාම ගල මුදාහරින්න. යන්නෙන් අදහස් කරන්නේ අතීතයේ හෝ පාලනය කළ නොහැකිදේ පිළිබඳ අනවශ්‍ය ලෙස සිතීම නවත්වා වර්තමාන මොහොතට අවධානය යොමු කරන එක. ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා ගොවි ගම්මානයක එක ගොවියෙක් ජීවත් වුණා. ඔහුගේ ගොවිපල අසල තියෙන සෙන් ආරාමයක මහලු සෙන් භික්ෂුවකුත් වාසය කරා. ඉතින් මේ සෙන් භික්ෂුව හා ගොවියා අතර ගොඩ කාලෙක ඉඳන් හොඳ මිතුරුකමක් තිබුණා. ඉතින් මේ ගොවියා තමන්ට මොනවම හරි ගැටලුවක් ආපු වෙලාවල් වලදී මේ සෙන් භික්ෂුව මුණගැහිලා උපදෙස් ගන්න පුරුදු වෙලා හිටියා. ඉතින් එක දවසක් මේ ගොවියට හිටපු එකම අශ්වයා කැලේට පැනලා ගියා. ඉතින් ගොවියා සුපුරුදු විදිහටම තමන්ගේ මිත්‍ර සෙන් භික්ෂුව හම්බ වෙලා තියෙන දේ සෙන් භික්ෂුවට කිව්වා. හාමුදුරුවනේ, මට හිටපු එකම අශ්වයා කැලේට පැනලා ගියා. මේක ඉතාමත් නරක සිදුවීමක් නේද? මට මේක විශාල පාඩුවක්. මේක අහපු සෙන් භික්ෂුව නරකද හොඳද කවුද දන්නේ? සිදුවුනේ අශ්වයා පලා ගිය එකනේ කියලා ගොවියට කිව්වා. ඔන්න සතියකට පස්සේ අර පැනලා ගියපු අශ්වයා තවත් වල් අශ්වයන් 6 දෙනෙක් එකතු කරගෙන ආපහු ගොවියගේ ගොවිපලට ආවා. ගොවියට මේ සිදුවීමෙන් ලොකු සතුටක් ඇති වුණා. ඊට පස්සේ ගොවියා ආයෙමත් සැරයක් අර සෙන් භික්ෂුව හම්බෙන්න ගිහිල්ලා තමන්ට වෙච්ච සතුටුදායක සිදුවීම ගැන කිව්වා. මේක නියත වශයෙන්ම යහපත් දෙයක් නේද? මට එකවර අශ්වයන් 7 දෙනෙක් ලැබිලා තියෙනවා. මේක මට හිමුණ වාසනාවක්. මේක අහලා සෙන් භික්ෂුව ආයෙම සැරයක් හොඳද නරකද කවුද දන්නේ කියලා ගොවියට කිව්වා. ඊළඟ දවසේ ගොවියට හිටපු තරුණ පුතා වල් අශ්වයේ කිහිලා කරන්න උත්සාහ කරද්දී වැටිලා කකුලක අස්තියක් බිඳුණා. ගොවියා 3 වෙනි පාරටත් භික්ෂුව හම්බ වෙන්න ගියා. ඒ පාර ඔහුගේ කනස්සල්ලෙන් යුතුව. ඊට පස්සේ ගොවියා සෙන් භික්ෂුවට මගේ පොතා වල් අශ්වයේ කිහිලා කරන්න ගිහිල්ලා වැටිලා කකුල කැඩුනා. මේ වගේ වේදනාවක් සහ ආබාධයක් ඇති වෙන එක නරකම දෙයක් නේද? කියලා සෙන් භික්ෂුවට කිව්වා. සෙන් භික්ෂුව ආයෙමත් සැරයක් නරකද හොඳද කවුද දන්නේ කියලා ගොවියට කිව්වා. ඉන් දවස් කීපයකට පස්සේ අධිරාජ්‍යයාගේ හමුදාව ගම් ප්‍රදේශයට ඇවිත් නිරෝගී තරුණයන් යුද්ධයට බඳවා ගැනීමට පටන් ගත්තා. ඉතින් කකුල කැඩිලා හිටපු ගොවියාගේ පුතා හමුදාවට බඳවා ගැනීම ප්‍රතික්ෂේප වුණා. ගොවියන් නැවතත් භික්ෂුව හමුවීමට ගියේ ගැඹුරු ගෞරවයකින් යුතුව. ඉතින් ගොවියා සෙන් භික්ෂුව ගාවට ගිහිල්ලා මෙන්න මෙහෙම කිව්වා. මම ඔබගේ ප්‍රඥාව ඉදිරියේ නිහඬ වෙනවා. මේ වුණ දේ ඇත්තටම මට හොඳ දෙයක් කියලා ගොවියා භික්ෂුවට කිව්වා. සෙන් භික්ෂුව මද සිනාවක් පාලා සංසුන්ව මෙන්න මෙහෙම කිව්වා. ඔබ තවමත් හොඳද නරකද කියලා ලේබල් කරනව නේද? මේ මොහොතේදී ඔහු යුද්ධයට ගියේ නෑ. ඉතින් හෙට කුමක් සිද්ධ වෙයිද කියලා කවුද දන්නේ මිත්‍රයා? හොඳද නරකද කවුද දන්නේ? ඒ විදිහට ගොවියට කිව්වා. කතාවෙන් එහාට හිතන්න. මේ පුංචි කතාවේ අදහස ඔබේ ජීවිතයටත් ගලප ගන්න උත්සාහ කරන්න. හොඳද නරකද කියලා කිසිදු විනිශ්චයකින් තොරව වර්තමානයේ පිළි අරන් ප්‍රායෝගිකව ජීවත් වෙන්න උත්සාහ කරන්න. හේතුව
අද නරකයි කියලා හිතන දේ හෙට හොඳ දේකට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. මොන දේ වුණත් ඒකෙන් ඔබ ඉලක්කයට යන්න අවස්ථාවක් හදාගන්න උත්සාහ කරන්න. ඉතින් හොඳද නරකද හිට මොනවා වෙයිද කවුද දන්නේ? මේ කතාව ගැන ඔයාට තියෙන අදහසුත් කමෙන්ට් කරන්න යන්න. මොකද ඔයාගේ අදහස මට වගේම අනිත් අයටත් ගොඩක් වටිනවා. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්. සතුටින් ඉන්න.